කතමා භික්කවේ වේදනා චෛමේ භික්කවේ වේදනා කාය චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා අයං උච්චති භික්කවේ වේදනා මහණෙනි වේදනා තුන කවරේදයත් චක්කු සම්පස්සජා වේදනාව සෝත සම්පස්සජා වේදනාව ජීවහා සම්පස්සජා වේදනාව කාය සම්පස්සජා වේදනාව සහ මනෝ සම්පස්සජා වේදනාව යන මේ හයයි සම්පස්සජා වේදනා හයක් ඇති බව තමයි මේ සූත්‍රයේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් මදුපිණ්ඩික සූත්‍රයට සාපේක්ෂව බලුවොත් ආයතන දුරුටු හයක් තිබෙනවාය. මේ දුරුටු හයෙන් එකක් සම විටම විවෘතව ඇතිය කියා අපි පවසා ඇති. ඒ වෙලාවට අනෙක් පහම වැසී ඇති බවත් අපි පවසා ඇති. එක ආයතනයකින් එන්නේ කර්ම, එක චිත්තක්ෂණයක පැමිණෙන්නේ කර්මයක් පමණක් නිසා. මේ හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සෑම අරමුණක්ම හඳුනා ගැනීම ක්‍රියාවලිය සිදු කරන්නේ විඥාණය විසින්. ඒ හේතුවෙන් ආපු අරමුණ ඇතුළු වූ දොරටුව හරහා ස්පර්ශය සිදු වෙනවා. ඒ ස්පර්ශය සිදුවීමෙන් පසුව ඒ ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා. මදුපිණ්ඩික සූත්‍රයට සාපේක්ෂව ගත කල ඒ වේදනාවෙන් සංඥාවද, සංඥාවෙන් විතරකයද, විතරකයෙන් ප්‍රපංචයද නමින් උපාදානස්කන්ධය පංචකය ගොඩනගන ආකාරය ඔබ දන්නවා ඇති. ඇස නම් දොරටුවෙන් ඇතුල් වන අරමුණ විඥාණයෙන් ඇස සහ රූපය ලෙස වෙන්කර හැඳිනීම හේතුවෙන් ඇසේ ස්පර්ශය සකස් වනවා. ඒ ස්පර්ශය ඇසේ ස්පර්ශය ලෙස හඳුන්වන්නේ ස්පර්ශය සෑම විටම ආයතනයක් සමග හට ගන්නා නිසා. මෙසේ ඇසේ ස්පර්ශයෙන් මීළඟට වේදනාව සකස් වෙනවා. ඒ ඇසේ ස්පර්ශ වේදනාව ලෙස හඳුන්වනවා. චක්කු සම්පස්සජා වේදනා. ඒ වේදනාවට මුල් වුණ ආයතනය ඇස. මේ වේදනාව තුන් ආකාරයක ඔබ දන්නවා ඇති. දුක වේදනාව, සුඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. නමුත් ඒ පිළිබඳ ගැඹුරින් විමසන කල ඔබට දැකිය හැකි දෙයක් වන්නේ මේ මට්ටමේදී වේදනාව තුන් ආකාරයක් වුවද ඒ එක් මට්ටමක් විය හැකිය. වාසය ඇති දිට්ඨි සුත මුත විඤ්ඤාත කියා පෙනීම, ඇසීම, දැනීම සහ සිතීම කියා හතරක් ගැන. දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒ පැවසුයේ දාරුචිය මහරහතන් වහන්සේට මාර්ගවල ලැබුණු බුද්ධ වචනයයි. මේදී දැකීම දැකීම මාත්‍රයක් පමණක් වන්නේය. ඇසීම ඇසීම මාත්‍රයක් පමණක් වන්නේය. දැනීම දැනීම මාත්‍රයක් පමණක් වන්නේය. සිතීම සිතීම මාත්‍රයක් පමණක් වන්නේය. මෙහි දැනීම කියනකොට නාසය, දිව, කය යන ආයතන තුනම ආයතනවා. පෙර අප කතා කළ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන තැන නතර වීමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ අන්නේ ආකාරයටයි භාග්‍යදාර කීරිය රහතන් වහන්සේට. ඇස සහ රූපය වෙන්කර හඳුනා ගැනීම විඥානාති ලෙස ඔබ දැන් දන්නවා ඇති. ඒ ක්‍රියාවලියක් ලෙසද අපි පෙන්වා දී තිබෙනවා. විඥානාති කියන්නේ ක්‍රියාවලිය, ක්‍රියාව සිද්ධ වෙන එකට අපි කියන විඥාණය කියලා. මෙන්න මේ තුන ඇස, රූපය, ඇසේ විඥාණය කියන තුන සකස් වීමෙන් පසු එතන හට ගන්නවා ස්පර්ශය. ඇස හරහා ආපු ස්පර්ශය චක්කු සම්පස්සේ. මේ කියන ස්පර්ශය පෙර අපකී වෙන්කර හඳුනා ගැනීමම තමයි. අටලොස් ධාතුව මෙසේය. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, ශබ්ද විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, ස්පර්ශ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. තවදුරටත් ඔබ ගලපා ගත යුත්තේ ඇසට ගෝචර වන රූපයේ සත්‍යම ධාතු ස්වභාවය ඇසට ගෝචර නොවන බවයි. මෙයට හේතු වන්නේ නාම රූප ඡායාව බවත් ඒ නාම රූප ඡායාව අනුසය කෙලෙස් වශයෙන් අප පෙන්වා දී ඇති භවයෙන් භවයට ගමන් කරන ඉපදීමට හේතු වන හේතුව හැටියට එය භවයෙන් භවයේ පුනර්භවයටද ගලපන්න පුළුවන්. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට යන සිතුවිලි භව ගමනටද කල්ප ගැනීම සුදුසුයි. නාම රූප ඡායාව විඥානයක සටහන් වීමෙන් උපත සිදුවේ.
ඒ භවයේ උපතසේම චිත්තක්ෂණයේ උපදද ලෙස ඔබට ගලපා ගැනීම සුදුසුයි. ඇස චක්කු ප්‍රසාද ධාතු නම් රූපයේ සතර මහා භූත නම් චක්කු ධාතු රූප ධාතු සමග ඝට්ටණයේ චක්කු විඥාන ධාතු හටගත යුතුය. නමුත් විඥානය සකස් වන්නේ නාම රූප ඡායාව මතයි. නාම රූප ඡායාව තේරුම් ගැනීමට නාම ධර්ම යටතේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා පහක් පෙන්වා දී තිබෙනවා. මේ ධර්මතා පහ ක්‍රියාත්මක වීම සිදු වන ආකාරය අපි හොඳින් විමසිය යුතුයි. රූපය යටතේ සතර මහා භූත ඇති බව ඔබ දැන් දන්නවා ඇති. තවද ඔබ දන්නවා සෑම වස්තුවක්ම සෑම වස්තුවක්ම ලෙස හැඳින්වීමේ වේදී එය සෑම වෙලාවකම අරමුණක් පමණයි. සිතුවිල්ලක් පමණයි. හඳුනා ගන්න සෑම වස්තුවක්ම සිතුවිල්ලක් පමණයි. කියන ධර්මතාවය ඔබ තුළ වැඩ කරන්න ඕන. සතර මහා භූත සංකලනයකින් නිර්මාණය වී ඇති බව අපි දන්නවා. අපි දන්නවා මේ සෑම වස්තුවක්ම සෑම අරමුණක්ම සතර මහා භූත සංකලනයකින් නිර්මාණය වී ඇති බව. එක සතර මහා භූතයකින් එකක් කොයි වෙලෙත් වැඩි අනිත් තුනට වඩා. ගලක පඨවි ධාතුව වැඩි. වතුරේ ආපෝ ධාතුව වැඩි. අනේ ආකාරයෙන්. ඒ අනුව චක්කු ධාතු ලෙස රූප ධාතු ඝට්ටණයෙන් චක්කු විඥාන ධාතු සකස් වීම සිදු වෙනවා. නාම රූප ඡායාව ඇසුරෙන් වන්නේ මෙන්න මේ ආකාරයෙන් පැහැදිලි කර ගැනීම සුදුසුයි. නාම රූප ඡායාව පෙර කර්ම ලෙසත් අනුසය කෙලෙස් ලෙසත් අපි දැන් තේරුම් අරගෙන තිබෙනවා. ඒ අනුව නාම ධර්ම සකස් වන්නේ මෙන්න මේ ආකාරයෙන්. යම් අරමුණක් උදාහරණයක් ගමු. පරියංකගතව වාඩි වී සිටිනවා ඔබ භාවනාවක් මේ දවස්වල කරනවානේ. මේ සිටීමේදී වේදනාව කොහොමද? මේ උදාහරණයට ගන්න පරියංකයේ සිටීම ටිකක් අමාරු කාර්යයක් හැටියට උපමාවට අරගෙන. එහෙනම් මේ පටවි ගතිය වැඩි. කාය සම්බන්ධ අරමුණක් නිසා ඒ ගතිය වේදනාවේ කොටස් තුනෙන් දුක් වේදනාව වශයෙන් අපි හැඳින ගන්නවා. ඊළඟට සංඥාව ලෙස දුකයයි සංඥාව සකස් කර ගන්නවා. චේතනාව වන්නේ ඉරියව්ව වෙනස් කිරීමට ඕනෑය කියන එක. පස්සය වන්නේ ඉරියව්ව වෙනස් කිරීමේ ශාරීරික ක්‍රියාවලිය. මානසිකාර්ය වන්නේ ඒ වෙනස් වීමේ මෙනෙහි කිරීම. දැන් මේ එකිනෙකට එකක් එක වගේම යන දේවල් නිසා ඊටාම සංකීර්ණව පොඩ්ඩක් ගලපාගත යුතුයි. දැන් ඔය අප පෙන්වා දෙන්නේ අරමුණක් හැඳින ගැනීමෙන් ඒ අරමුණ මත ක්‍රියාත්මක වීමේ සිදුවන සිද්ධිය. නමුත් පෙර අප සඳහන් කළා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ලෙස. ඒ වගේම මේ ධාතු අපට ගෝචර වන බවත් අප පෙන්වා දුන්නා. නමුත් අපේ දොරවල් හයෙන් අරමුණු වෙන කල අපි ඒකට ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. නමුත් අපි ක්‍රියාත්මක වන්නේ මොකද කියලා අපි බැලිය යුතුයි. මෙන්න මේ ආකාරයෙන් තමයි සිද්ධිය සිද්ධවන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒ ධාතු ස්වභාවයෙන්ම ඝට්ටනයක් සිදු වෙනවා නම් ඒවා ධාතු වශයෙන් අවසන් වනු ඇත. නමුත් මෙතනදී හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ යෑමේදී ධාතු වලින් එවිටට පයින්නවා. මේ වෙනස් වෙන්නේ චක්කු ප්‍රසාදයේ මාත්‍ර පවතින රූපේ තවදුරටත් ඔබ නොදකි. ඔබ දකින්නේ කුරුල්ලෙක්. ධාතුන් නෙවෙයි කසක් මලක්. ඒ අනුව පංචස්කන්ධය මත නොව උපාදාන ස්කන්ධය මත විඥානය හට ගන්නවා. ඒ අනුව ඇසේ ස්පර්ශයද ඒ ස්පර්ශ වේදනා තුනෙන් කුමක් විය හැකිද යන්න ගැළපීමද අතුළු මදුපිණ්ඩික සූත්‍රය අඩංගු සියලුම කාරණා මේ අරමුණත් එක්ක අප තුළ අපි සකස් කර ගන්නවා. ඒ අනුව මේ වර්තමානයේ කියා අපි හඳුන්වන වර්තමානය ඔබේ සලආයතන වලට කිසිවිටක ගෝචර නොවන වර්තමානය. කෙසේ හෝ රූපස්කන්ධය ගියවර දේශනාවෙන් සහ වේදනාස්කන්ධය මේ දේශනාවෙන් ඉදිරිපත් කරන නිසා ඉදිරි දේශනාවලින් සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය සහ විඥානස්කන්ධය වෙන්වා දෙන බැවින් මේ දේශනාවෙන් වේදනාස්කන්ධය ගැන පමණක් කතා කිරීම සුදුසුයි මම සිතනවා. මේ භාගතුන් වහන්සේ වදාරනවා දිත්තේ දිත්තමත්තා, සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා කියලා අපේ ධර්මජීවිතය රහතන් වහන්සේට. මේ නවතීම් හතර කිරීම සඳහා දැක්ක තැනම නවතිය යුතුයි. ඇහුණ තැනම නවතිය යුතුයි. කියලා තමයි මේ කියන්නේ. දැන් චක්කු ප්‍රසාදය ධාතු ස්වභාවයෙන් නොවේ අනුසය කෙලස් එහෙම නැත්නම් පෙර කර්ම නාම රූප ඡායාවෙන් කියා අපි බලන කල ඇස එහෙම නැත්නම් අභ්‍යන්තරය මම ලෙසත් රූපය බාහිර ලෝකයේ ලෙසත් වෙන් කර ගැනීමේදී විඥානය කියන එක සකස් වෙනවා.
දැන් මේ කියන්නේ පංචස්කන්ධයෙන් ඔබ්බේ පංච උපාදානස්කන්ධ කතාවක්. මේ අනුව දැක්කා කියන්නෙම හැඳිනීම සිද්ධ වෙලා. එහෙනම් මෙතන චක්කු සම්පස්සය වෙනවාමයි. ඒ චක්කු සම්පස්සය වේදනාවෙන් පෙරපසු නොවීම හඳුනා ගැනීමේ ස්වභාවයක්. දැනීමක ස්පර්ශයක් දිත්තේ දිත්ත මත්තන් කිව්වේ මෙතන. නමුත් මේ පෙනීම සමග සංඥාවක් ජනනය වෙනවා. ඒ සංඥාව විතරක කිරීමෙන් භවය ගමන් කරනවා මේ පුතර්ජන සත්‍යය විසින්. කෙනෙකුට තීව්‍ර සිහියකින් මේ දොරටුය නිරීක්ෂණය කළ හැකි නම් අපි ඒකට තමයි මේ භාවනා කරගෙන යන්නේ. පෙනීමේ මට්ටමින් හඳුනා ගැනීමෙන් තොරව නවතින්නට හැකි නම් ඔහු දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති වනවා ඇති. සුතේ සුත මත්තම් භවිෂ්‍යති වනවා ඇති. උපේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති වනවා ඇති. නමුත් මේ කියලා දන ගෝචර වන්නේ ප්‍රඥාව ඊතා තීව්‍රයට පමණයි. එහෙනම් ඒ වේදනාව උපේක්ෂාවෙන් දැකිය යුතුයි. අදුක්කම සුඛයෙන් නොවේ උපේක්ෂාවෙන්. අපි වෙනස පැහැදිලි කරලා දීලා තියෙනවා. කකුල වදිනවා කුඩුවක. රිදුනා. මට රිදුනා මගේ ඇඟිල්ල කියලා කතා නොහොදා කකුල වැදුනා කියලා සිහියෙන් දැනීමෙන් ඔබ ඉන්නේ මුතේ මුතමත්තම් තත්ත්වයේ. සරල දහමක්, සියුම් දහමක්, ගැඹුරින් බැලිය යුතු දහමක්. විඥාන ස්කන්ධය තමයි ඔබ පැහැදිලි කරේ. සියලු දෙනාටම පෙරමසන්න.